පසුගියදා ඉතා අවාසනාවන්ත අන්දමින් ජීවිතයෙන් සමුගත් දියණියකගේ පියාණන් සටහන් කළ සටහනකුයි මේ. මගේ දරුවා කැස්සයි උණයි නිසා උණ තරමක් වැඩි වුණ නිසා සිංහ රෝහලේ මාර්තු 17 වෙනිදාදී සවස ටී.ආර්. මුතුකුමාර නැමැති වෛද්‍යවරිය චැනල් කරලා පෙන්නුවා. ඇය පැවසුවා දරුවාගේ තත්ත්වය අසාධ්‍ය බැවින් දැන්ම දරුවා රෝහල්ගත කරන්න කියලා. ඉන්පසු මාහට පාමසියෙන් බෙහෙතක්ද රැගෙන යාමට පැවසුවා. එම බෙහෙත අරගෙන දරුවා රත්නපුර මහ රෝහලේ 26 ඒ වාට්ටුවේ එම රාත්‍රියේම නැවැත්තුවා. දරුවා ඇඩ්මිට් කරපු පසුව දරුවාට බෙහෙතක් ඉද්දා. ලේ එකකුත් ගත්තා. පස්සේ එක්ස්රේ එකකුත් ගත්තා. ඊට පස්සේ මම ළමයාත් එක්ක එළි වෙනකම් ළඟ හිටියා. හොඳටම අමාරුයි කිව්ව ළමයාට දුන්නේ පාමසියෙන් දුන්න පෙති භාගයයි පෙන්ඩෝල් භාගයයි විතරයි. එළි වෙනකන් මගේ දුව ළඟට වෙලා හිටියේ. බෙහෙත් දීලා පැය 6ක් යනකොට ආයේ උණ ආවා. මම නර්ස්ට කිව්වහම ආයේ පෙන්ඩෝල් භාගයක් දුන්නා. දුව මට කිව්වා මම පෙති බොන්නේ නෑ තාත්තේ, කමක් නෑ තාත්තේ, මම කට අරින්නම් උගුරට පෙත්ත දාන්න කියලා. මට සෑහෙන දුක හිතුණා. එයා පෙත්ත බිව්වහම එයාට සනීප වෙයි කියලා ඉක්මනට එදා උදේ දුවගේ අම්මා ආවා. එයා ළඟ නවතින්න එයා තවස් වෙනකම් ඉඳලා පොඩි දරුවට කිරි දෙන්න ඕන නිසා ගෙදර ගියා. අම්මව නවත්තලා 17 වෙනිදා ඉඳන් බ්‍රහස්පතින්දා වෙනකම් මගේ දුව නවත්තපු වෙලාවෙ ඉඳන් දුන්නේ සේලයින් එකයි. උණ වැඩි වෙනකොට පෙන්ඩෝල් භාගයයි විතරයි. හොඳටම අමාරුයි කිව්ව ළමයා බලන්න තිල්නි මුතුකුමාරන වෛද්‍යවරිය ආවේ පදාදා හවස. ඒත් ඇය ළමයාගේ ළඟට දුර ඉඳන් දැන් හොඳයි දසා තිබුණා. බ්‍රහස්පතින්දා හවස් වනතුරු උණ ඇරෙන්න වෙන කිසි රෝගයක් නොතිබුණු දරුවා එදින හවස වෙනකම් මම 3 වේලටම මගේ දුවට බත් අරගෙන ගිහින් කවලා එයාව හුරතල් කරලා ආවා. එදා හවසත් ළමයාගේ වෙනසක් තිබ්බේ නැහැ. මම ළමයාට බත් කවලා කාටුන් එකක් පෙන්නලා වඩාගෙන එළිය රවුමක් කරගෙන ගිහිල්ලා හවස 6:30 විතර මම එකපාරට මම්මා කෝල් කළා ළමයාට අමාරුයි කියලා. අපි එන ගමන් ලෑස්ති වෙලා ඉස්පිරිතාලට ගියා. එනකොට ළමයාට හැමතැනින්ම බට දාලා ළමයාට ඊට පස්සේ තිල්නි වෛද්‍යවරිය අපට පැවසුවා ළමයාට අමාරුයි ICU දාන්න වෙනවා කියලා. ඊට පස්සේ ගිලන් රථයත් ගෙනත් පැය 2ක් විතර ඉඳලා ළමයාව රිච්වේ එකට යවුවා. මමත් පස්සෙන්ම දෙක විතර වෙනකොට ගිහින් උදේ 10:30 වෙනකන් ළමයා බේරගන්න ඒ වෛද්‍යවරු උත්සාහ කළා. ඒත් මගේ රත්තරන් දෝලෙට සදාටම යන්න ගියා. එහෙම වෛද්‍යවරු අපිට කිව්ව දෙපැත්තටම හිතා දාගෙන ඉන්න කියලා. මම ICU එකේ දුව ළඟටම වෙලා හිටියා. එයාට දුවට 100 තිබ්බේ නැහැ. රත්නපුරේ තිල්නි මුතුකුමාරන වෛද්‍යවරිය මගේ දුවට බෙහෙත් නොකළ නිසා ඇගේ රෝගීන් වෙනත් වෛද්‍යවරුන් බලවනවට ඇගේ අකමැත්ත නිසා අන්තිමට ඇය ආවෙත් නෑ. අනිත් අය නොබැලුව නිසා මගේ රත්තරන් දුව සදාටම හිමි වුණා. ඔයාලගෙන් මම ඉල්ලන්නේ ළමයින්ට ආදරේ නම් තිල්නි කුමාරන වගේ මිනිමරු වෛද්‍යවරුන්ගෙන් දරුවන් පරිස්සම් කරගන්න ලෙසයි. හිතක් පපුවක් නැති සල්ලි පස්සෙම දුවන මිනිස්සු එයාලා සල්ලි අරන් දෝනිය මට නැති කළා. අනේ මගේ පණ, මම ඔයාට ගොඩක් ආදරේ. මගේ සුදු මැණික. එයාගේ ආදරේ හිනාව මම කොහෙන්ද හොයාගන්නේ?